ඉන්නවා කියන්නේ දඩුවම් ලැබිය හැකි වරදක්. අඩුම තරමේ ඉස්කෝලේවත් නොබී ඉන්න බෑ. හරි බුදුමයි නේද? අපි අගේ රට බලන්න. තවුසල පොඩ එනවා මෙහාට. මේ තවුසල දෙන්න බීලා නැහැ නේද? නැස බීලා ඉන්නේ. තවුසල දෙන්න මේ බීලා නැහැ. නැස බීලා ඉන්නේ. ඇත්තටම බීලා ඉන්නේ. නිකන් බොරු කියන්නේ පොයි තවුසල දෙන්න බීලා නැහනේ. නැස බීලා ඉන්නේ සර්. ඇත්තම බීලා ඉන්නේ. හොඳටම වෙරි මට. කෙලින් ඉන්න බෑ මට. බොරු කියන්න එපා මේ බොන්න නැතුව මේ චිත්‍ර කරන්න බෑ. නැස ඇත්තටම බීවේ නැහැ වෙන බොරු කියන්න ඕනේ නැහැ. තවුසල දැන් බොන්න නැතුවම දැන් අනිත් ළමයි හදාගන්නේ කොහොමද? තවුසල අම්ලට කියන්නේ නැද්දෝ මේ ඉස්කෝලේට මේ බීලා යන්න කියලා? තවුසල දැන් එක්සෑම් ලියන්නේ කොහොමද දැන් බොන්න නැතුව? තවුසලට දැන් ඔය දැන් මේ කන්න අමතක නේද? ලස්සන අඳින්න. ඒවම මුකුත් අමතක නැහැ. තවුසල මේ බොන වෙලේ තමයි අමතක වෙන්නේ නේද? තවුසල හරියන්නේ නැහැ. තවුසල දෙන්න පුළුවන්. මට දෙන්නේ නැති උඹට හර තවුසල දැන් තවුසල තාත්තලේම දන්නේ නැද්ද තවුසල ඉස්කෝලේට තවුසලට පොලෙවන්න කරුණාකරලා යන්න. බොන්නේ නැතිව මම මයි ක්ලාස් එකට ගන්නෑ. මගේ තාත්තට දැන් රසාවක් නැහැ. මෙයාගේ තාත්තට රසාවක් නැහැ සර් මේ ඉස්කෝලේ මේ පහවසරේ හොඳම රිසල්ට් බීලා මට තිබ්බේ. මේ බෙස්ට් රිසල්ට්ස් තිබ්බා මට. ඊට පස්සේ මේ අපේ තාත්තට ජොබ් එකක් නැහැ සර්. ඊට පස්සේ බොන එක නවත්තුණා අපි අති. රජෙන් හිස්පැසම කියලා එකක් දුන්නා. ඒකෙන් සර් ගෙදර කෑම ටික මේකට පස්සේ සර් බොන්න සල්ලියක් කොහොමද ඉතුරුන්නේ නැහැ සර්. ඉස්සෙල්ලා කරන්නේ කණ එක සර්. අපි ඒකයි බොන්න විදියක් අපි ඒකයි සර් බොන්න නැතුව ඉන්නේ. නැත්නම් අපි ආසයි සර්. අපිත් බොන්න ආසයි. යාළුවෝ බොන්න කතා කරාම අපි දෙන්න හැංගෙනවා. ඉන්ටර්වල් එකට බොන්න අපිට වම්බෙන්නේ නැති නිසා අපි දෙන টয়ලට් එක පිටිපස්සේ බොන්න කින්ද සර් අපේ පන්තියේ කොන් කරලා තියෙන සර් බොන්න නැති උන් කියලා. සති ගානකින් බීලා නැහැ සර්. අපේ පන්තියේ නෙවෙයි කියනවා සර්. උඹලා නම් අපේ පන්තියේ නෙවෙයි. ලෝ කලින් කියන්න එපා බං. බලපන් ඉතින්. මටත් ගියා මොකක්ද වෙලා ගියා පපුවුනුලා ගියා බං. හරි වරෙන් ඉතින් අපි මේ අද ඉස්කෝලේට වෙලා ගහමු. බෝතලෙත් තියෙන වරෙන් ගහමු. සර් මම පෝක් කිස්ටුවක් අරන් එන්නද? උඹලට දැන් පෝක් කන්න සල්ලි තියෙනවා මේ බොන්න තමයි සල්ලි නැති නේද?